ඕගොල්ලෝ දන්නවා ලංකාවේ කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසාම ඒ වගේම තවත් රටවල් තියෙන ලෝකේ. රටවල් 196ක් එකතු වෙලා සම්මුතියක් අත්සන් කරා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය නැත්නම් සම්මුතිය. United Nations Convention on the Rights of the Child. මේ තියෙන ඒක. මෙම ලස්සනට දරුවන්ට තේරෙන විදිහට මේ පත්‍රිකාව අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ වගේම මේකේ සිංහල සහ දෙමළ පරිවර්තනයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ්සයිට් එකේ තියෙනවා ගිහලා බලන්න. අයිතිවාසිකම් කියලා කියන්නේ මොනවද? ඕනෑම කෙනෙකුට නිදහස්ව ආරක්ෂිතව තමන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන ඕනෑ එපාකම් තමයි අයිතිවාසිකම් කියලා කියන්නේ. ඒකට දරුවන්ට විශේෂ අයිතිවාසිකම් තියෙනවා. ඒ වගේම ඒවා වැඩිහිටියන්ටත් ගලාගෙන යනවා. තමන් ලොකු වෙනකොට 50කට වඩා අයිතිවාසිකම් මේ පත්‍රිකාවේ කියලා තියෙනවා. පුළුවන් නම් දරුවොත් එක්ක එකතු වෙලා බලන්න. සාමාන්‍යයෙන් අපි කියනවා adults only කියලා. නමුත් children only අයිතිවාසිකම් මොනවද කියලා.